Hi my dear friends. ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම අද ඔයගලත් එක්ක යන්නේ හම්බන්තොට මිරිච්චිවිල බොටනිකල් ගාඩන් එකට. ඉතින් friends දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගිහිල්ලා සූර්යවැව එක්සිට් වෙලා කිලෝමීටර් 12ක් විතර ඉස්සරහට ගියාම අපිට මේ මිරිච්චිවිල වියලි කලාපීය උද්‍යානයට ළඟා වෙන්න පුළුවන්. ස්වාභාවික සම්පත් වලින් ස්වාභාවික සුන්දරත්වයෙන් අනුවන ශ්‍රී ලංකාවේ අපිට දැනට උද්භිද උද්‍යාන 5ක් දැක ගන්න පුළුවන්. පළවෙනි එක තමයි පේරාදෙණිය උද්භිද උද්‍යානය, ඊට පස්සේ ගම්පහ හෙන්රජ්ගොඩ උද්භිද උද්‍යානය, හග්ගල උද්භිද උද්‍යානය, ඊට පස්සේ හම්බන්තොට ඩ්‍රයිසුන් එකේ තියෙන උද්භිද උද්‍යානය, සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය. friends දැන් අපි ඇවිල්ලා තියෙන්නේ මේ උද්භිද උද්‍යානයේ ප්‍රවේශ පත්‍ර ගන්නා ස්ථානයට. ඉතින් පාසල් නිලැඳුමින් යන අවුරුදු 12ට අඩු ළමින්ට රුපියල් 30ක ගාස්තුවකුත්, අවුරුදු 6ට වඩා අඩු පොඩි අයට නොමිලේ, අවුරුදු 12ට වැඩි අයට රුපියල් 220ක ටිකට් එකකුත් මිලදී ගන්න ඕනේ. ඒ වගේම අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ID එක පෙන්වුවට පස්සේ රුපියල් 60කට ටිකට් පද මිලදී ගන්න පුළුවන්. ඉතින් friends ඕගලන්ට මේ මල්වත්තේ ඇවිදගෙන යන එක ටිකක් අමාරුයි. මොකද වපසරිය අක්කර 300ක් කියලා මම කිව්වනේ. ඉතින් ඕගලන් ලේසිම ක්‍රමය තමයි බැටරි කායකක මේ මල්වත්ත වටේ යන එක. ඉතින් ගයිඩ් කෙනෙකුත් ඒකට හම්බ වෙනවා. අපි ගත්තේ 20 දිනකට යන්න පුළුවන් බැටරි කාර් එකක්. ඒක රුපියල් 6000ක් වුණා. ඉතින් ඕගලන් 3-4 දිනක් ගියොත් ඕගලන්ට ඊට වඩා يعني 7 දිනක් වගේ යන්න පුළුවන් බැටරි කාර් එකකුත් රුපියල් 2000ට වඩා අඩු මුදලකට මෙතනින් ගන්න පුළුවන්. ඉතින් friends මේ බොටනිකල් ගාඩන් එක ගොඩක් පිරිසිදුව පිළිවෙලට පවත්වාගෙන යනවා කියලා අපිට පේනවා. ඔයා මෙතන හෙලේ. ඇත්තටම හම්බන්තොට කිව්වට මල් අතට ආවට පස්සේ අපේ ඇඟට දැනෙන්නේ ගොඩක් කූල් ගතියක්. මෙතන අපි බලන්නේ උද්‍යාන සිටියම ඔයාලා නිස්සද්ද ඉන්නකොට මට ගාඩන් එක ගැන යමක් කියන්න පුළුවන්. මොකද ඔයාලා නිකන් මේක ගිහිලාට වඩා කිසි තේරුමක් නැහැ. බස් එකේ ගිහින් බැස්සා වගේ තමයි. මේ තියෙන උද්‍යාන සිටියම අපි උඩ උතුරු පියසම කියන තැන තමයි දැන් අපි ඉන්නේ. ඔය 3 10 23 ගන්න වැව්. ඒක අපිට 3යි 10 කියන වැව් දෙක බලන්න පුළුවන්. 23 වැව් බලන්න බෑ. ඒක තියෙන සංවර්ධන භූමියේ. මොකද මේක හදලා ඉවර නැහැ. හැදෙන කොටසකුත් තියෙනවා. මේ දක්ෂිණ පියසම පහළින් තව එකක් තියෙනවා තංගල කතරගම් පාට මූල් ලාලා. එහෙන් ගොනුකට ඇතුල් වෙන්න පුළුවන් මේ උද්‍යානයේ විශාලත්වය වැඩි. ඒ නිසා පාරවාදිකර කවුන්ටර් එකක් කරලා දිනවා. විශේෂයෙන් උඩ තියෙන මාතෘකා බලා ගන්න ගොඩක් අය ඉන්නේ හම්බන්තොට මල්වත්. මේක මල්වත්තක් නෙවෙයි. මේක උද්භිද උද්‍යානය. නගින්න. ගොඩක් විදියට යන්නේ. එන්න නගින්න. Excuse me. Excuse me. උඩට තමයි අපි ලංකාවේ මීට කලින් දැකපු උද්‍යාන සියල්ල දෙකෙත් එක්කලා අපේ මේක තමයි ලංකාවටම හදන එකම වියලි කලාපී උද්භිද උද්‍යානය. වියලි කලාපට අනිසා අපි ගොඩක් හැදෙන්නේ පතු පඳුරු. මේ පඳුරු අපි සියල්ල මේ භූමියෙන් ඉවත් කළා. මේ වියලි කලාපී විශාල වශයෙන් හැදෙන ශාඛා හදලා. මේ ඔක්කොම අපි හදපු ගස් මේ. මේ ගහක වයස ගත්තොත් සාමාන්‍යයෙන් අවුරුදු 18ක වයස ගස් තියෙන අපි යටගෙනලා අපේ තවන්නර පැලකලා අඩියක පැලියම් මේ ෆීල්ඩ් එකේ හිටවලා. මොකද අපි උද්‍යානය හදන්න පටන් අරන් ඉන්නේ අවුරුදු 19යි. පේරාදෙණිය කියන්නේ දැන් අවුරුදු 200 ඉක්මවා ගියා. මොනවාද මේ තියෙන ගස්? මේවා පාරමාර. ඇතුලේ ඕනම ජාති වර්ගයක් තියෙනවා. බෝඩ් වලින් දාලා තියෙන එකයි. ඉතින් තව අවුරුදු 20ක් 30ක් මේක ඉස්සරහට හැදෙන්න ඕන. හරියට උද්දිත දෙන බවට පස් වෙන්න. මේ ගස් එක ළඟද තියෙන එක උඩින් පියස්සක් ඇදලා උඩින් එන හිරුවෙලි පොළොට නොටෙන්න ඕන කෙනෙකුට හිරුණි ඇවිදින්න. මෙර කළුවල කියන ශාකේ කළුපාර බෝඩ් එකේ තියෙන ගස් කළුවල. මේක ඉරණ ගහක් පාට පරිවට දෙන අවුරුදු 150කට එහා යනවලු. එයා ජීවත් වෙන කාලේ ගත්තොත් අවුරුදු 500කට ජීවත් වෙනවා. ඒකගේ වටිනාකම වැඩි. මේ උද්‍යාන විශාලත්වය ගත්තොත් තියෙන අක්කර 300ක්. දැන් ලංකාවේ හදන විශාලම උද්‍යානේ පේරාදෙණිය හග්ගල දෙකම එකතු කරත් තරම් විශාල වැඩි. ඖෂධ උද්‍යාන. මේ 300න් අපිට අක්කර 200 බලන්න පුළුවන් විතර හදලා තියෙන මේක එක පාරවල් එක එක ශාඛ වලින් හදලා තියෙන්නේ. අපි යන පාර මාර. අපි ඇතුල් වෙන පාර මූණ මාල්. මූණ මාල්. ඔය දබ්බේ හදන්න ගන්න මූණ මාල් පොතු මූණ මාල් ඕන වෙනවා මේකත් නේ.
මොකද ලංකාවෙන් ගත්තොත් අටුම වර්ෂාපතන ඉස්කෝලේ එකක් තමයි හම්බුනේ. ඔය වාර්ෂික වර්ෂාපතන ගත්තොත් මිලිමීටර් 400යි 500යි අතර. ඒ කියන්නේ ටෙස්ට් කළා අපිට දවසට වර්ෂාපතන අපිට අවුට්න වහින්නේ. උඹේ වටේ නිකන් ගන්න ළමයි. දැන් පොට්ටි කරන ළමයිකට ඇග්‍රිකල්චර් කරන ළමයිකට පේරාදෙනි හක්කල කියලා ගෙල කලාපනාවට අපිට නැහැ. ගෙල කලාපනාවට අපිට දවස් ගානක් ඕනේ. හැබැයි ඕනම ගහකට ජලය දෙන්න පුළුවන් විතර අඩි 30 මේක වතුර කරාම හදලා තියෙනවා. අපි වෙනම ටැංකියක් හදලා දෙන එකට අපි වතුර වලවි ගඟින් වතුර පම්ප් කරනවා. අපි ඉතින් බලන්න පුළුවන්. ඉතින් මේ වතුර දීලා හදලා තමයි දැන් යන වතුර මේ තියන්නේ අර වැව් වලින් එකක්. අවුරුද්දකට එක සැරේ මේක පිරෙන්න වහින්නේ. පායන කාලේ මේවා හිඳිනවා දැන් තමයි අපිට වහින්න පටන් ගන්න තියෙන්නේ. තව සතියක් ඇද්දි මේ පිරිලු තුල වෙන වහිනවා. අර ඈත එන දිගේ හදන්න යන්නේ මරතොන් දිගේ ගහෙන් නුවර දලදා මාලිගා වටේ තියෙන වලාකුළු බැම යන ඇඩේ අර චූටි නඩතල ටිකක් කපන්නේ. දැන් නුවර තියෙන සිමෙන්තිනේ මෙතන හදන්නේ මරතොන් දිගේ ශාකිය. ඔය මුස්ලිම් මෙහෙන් දිගානේ. ඔය හෙනා හදන්නේ මරතොන් දිගේ න ගහෙන්. මේ දැල්වලට ගහලා දැල්වලට එළියෙන කරන්ට් එකේ මේක වෙන්කල තියෙන මේ අලිදපු කැලෑ නිසා පැය 24 මේ කරන්ට් එක තියෙනවා කිසිම සතුට ඇතුළට එන්නේ බැරි විදිහට. හැබැයි කිසිම අලි දැන් එන්නේ නැද්ද? මේ කඩාන උද්‍යානයේ ඇතුළේ අවස්ථා ඕන තරම් තියෙනවා. මොනවද හදන්නේ? ඒක අපේ උද්‍යානයේ පිටිය. ඒක අපේ අයිතිය නෙවෙයි. ඉතින් ඊට ස්කූල් එකක් තියෙනවා. හදන්නේ මොනවද මාත්‍ය? ඒක අපේ ප්‍රයිවට් ස්කූල් එකක් තියෙන්නේ. මේවල තනකොළ ගානට කපනවද? අපි ෆොටෝ ගන්න බෑ? උඩම් පුළ අපි බැහැ. අපේ බන්නු බැහැ. දැන් අපි අලියගේ හැඩයක් හදලා තියෙන වැල්ලුන් එක කප්පා දුන්න නැති නිසා අපිට හරියට හැඩෙක් පේන්නේ නැහැ. පතනිය කියන වැල පතනියක නෝනිය. දැන් කප්පා දුන්න අපිට හැඩෙක් පේනවා. ආරුවනේ මේ යට තියෙන ග්‍රීන් හවුස් එක හැවනේ හදන සාන්ත විශේෂ. ඔයාලට ඒක ඇතුළට ගිහලා බලන්න පුළුවන්. ඔය ගුහා වගේ හදලා තියෙන බල්ලෙක් නැතුව. හැවනේ හැදෙන සාන්ත විශේෂ. ඒක වැලෙන් තමයි ඇතුළේ. Bapak, sayuri. Anne anak putih sate kan? Kalau baik kan? Ini curi kalau baik.
මෙතන නම් හරිම ලස්සනයි. ඒ අර කලුත් එක්ක ලස්සන අර මල් දෙපැත්ත මේ ගස්. මේ පැත්තට අලි එනවද? අලි එනවා. අලි එනවා? ඔව්. කරන්ට් එක දාලා තියෙන එකයි. මේ ටැංකියෙන් තමයි අපිට අක්කර 300ම ජලය දෙන්නේ. වතුර ලීටර් 2,25,000 කම්මියකට වලේ ගගේ පෝසේ බරකම් විලෙන් වතුර ගන්නේ. මොකද මේ වියලි කලාපයට ආවනික සාකෙන්දම දවස් ගන්න ජල වෙන අවශ්‍ය නො දෙන්න තමයි මේ ටැංකිය හදලා තියෙන්නේ. ඉතින් ලංකාවේ ලොකම ගංගා 4 ටිකක් මුහුදට අම්බලන් තියෙනවා. මහවැලි කැලණි කළු වලවි. මේ පාර ඈත දක්වාම අපි උද්‍යානට අයිති ගන්න හැබැයි සංවර්ධන භූමි නිසා අපිට යන අවසර නැහැ. අපි ඇතුල් වෙන පාතපැත්ත සිය බලන්න. මේවා හදලා තියෙන ඇතුළේ පස්සට කතරගම විතර සෙල්ලකතර පාර වගේ වෙන්න. එක ළඟ හදන්නේ ගස්සකට බැඳෙන්න. ඒක මොකද අවුරුදු 20ක් අත් එක හැදෙන්න ඕනේ කියලා. හර සිංහල හැදෙනවා. ඔව්. මේ ගියතරේ හැදිච්ච තියෙන්නේ. දැන් ආයෙ අලුතෙන් දවලාගෙන තියෙන. ගහ පොඩි කාලේ කොට පළ ගන්නවා. වීලි කලාප වෙන සීකය. අද මේ හිරුවෙලි වැඩිනේ. ගහේ ආහන නිෂ්පාදනය වැඩි. ඒකේ අතුරු ඵලයක් දෙනකොට පළ හට ගන්නවා. එහෙනම් ඉලාව නැද්ද? ඉන්නෝයි. එයාලට තමයි වෙඩි දීපේ උන්ටද? සබ්ජෙක්ට් නෑ. කචින පත්තු ගන්නේ. ඔව්. එයාලට තමයි මේ ඔක්කොම හැදෙන්නේ ඒවා. කාටද? ශ්‍රීලංකාවට. ඔව් රතුන්ට. සතුන්. හැදෙන ඵල සියල්ල සතුන්ට. අපි රණ්ඩක්ෂණ ගහ විතරයි. මෙතන අපි වීදුරු වලින් නිර්මාණය කළ තියෙන මේකේතර අපි තෙත් කලාපයක් නිර්මාණය කළ තෙත් කලාපයට ආවනික චාක ගෙනත් දාලා. ලෝකේ ඕන තැනකට අපිට තෙත් කලාපෙ ගෙනියන්න පුළුවන්ලු වියලි කලාපලු ගෙන බැරි. අපි මේකේ තෙත් කලාපයක් හදලා ඔයාලට ඇතුළට ගියාම මේක දැනෙනවා. ඔයාලට ඇතුළට ගිහිල්ල බලන්න පුළුවන්. බලන්න ඇතුළට. මේ පරිසරය අපි ඇතුළට හදලා.
වගේ කඳේ තියෙන්නේ. ඒක රත්නදු. සුදුඳු අපිට දකින්න තුන රත්නදු දකින්න අඩුයි. මොකද රත්නදු තමයි දැක්කේ. රත්නදු කෑම කම්පියුටර් එකේ රත්නදු ඉතින් මම දැක්කලා අපි අර පාර දෙපැත්ත නිර්මාණය කරන ඉන්දියන් කිලෝ කියන ගහේ මේකට VP නිලෝ කියලා කියනවා. ඔය ඉන්දියන් පාකිස්තාන ටිකට් පැට් එක නිර්මාණය කරන එකයි කඳේ. ඔව් ඔය ඉංග්‍රීසි වල හදන්නේ ඕක් කියන ගහේ. මොකද මේ අපි අර පාර දවල්ට දකුණු ආසියාවේ හා ගෙඩි හැදෙනවද? පොඩි වීඩියෝ එකේ පොඩි මේ හැදෙනවා. ඒ වගේ තමයි අපි බලපුවා. මේ අපි යන පාර දවල්ට දකුණු ආසියාවේ උද්‍යානයක තියෙන දිගම පාර ලෙස නම් කරලා තියෙනවා. ඒ කියන්නේ දකුණු ආසියාවේ කිසිමකට උද්‍යානයක එකම සාකකින් මේ දිගට පාරක් හදලා නැහැ. මේක සම්පූර්ණ ඊට පස්සේ කිලෝමීටර් 1.6ක් මේ පාර දිගයි. වැඩි ප්‍රසිද්ධ කරන්නේ නැති අයියානේ. ඔව් ඔය ප්‍රසිද්ධ කරන්නේ. අර සිංක් එක නියමයි මේ. ඉබ්බා ඉන්නවා නේද? ඉබ්බා ඉන්නවා. ඇත් එක්ක නේද? නෑ ටැප් එකට. Bye bye. Oh, ඒක තමයි. සීට් එක හතර දෙනා කියන්නේ හරි ගාන. එන වෙලාවෙ වෙනම ගියා. එන වෙලාවෙ එන්න තිබුණේ. ආරෝල ඉතින් අතරමං යනවා මෙයාලා අතරමං අපි ඔස්ලාගෙන හයිනේ ඌනේ මේ එනකොට ඒක පෙල්ල කරන කහමාර ඇහැල ගහේ මල් ගීත පහලටනේ මෙයාද පිටින්නේ උඩට පෙල්ට පොර මේ තියෙන දකුණු පියසුම දාලාවේ උතුරු පියසුමේ මොකද මෙහෙන් ඕනෙකට ඇතුල් වෙන්නත් පුළුවන්. ඒකයි මම මේකේ විශාලත්වය ගැන නිසා පාරවාදිකර කවුන්ටර් දෙකක් ඇරලා තියෙනවා කියලා. දැන් මෙහෙන් එන කට්ටිය ටිකට් ගන්න කවුන්ටර් එක මේ තියෙන්නේ. මෙතන ටිකට් තරම් වාහනේ පාකින් එකට දාලා මෙතන තමයි ඇතුළට යන්න තියෙන්නේ. මේ තියෙන ප්‍රධාන තංගල කතරගම පාර. කතරගම පාර.
අරලිය වණක් නිර්මාණය කරනවා. ඒ කියන්නේ ලංකාවේ තියෙන සියලුම අරලිය විශේෂ ටික අපි ඉදිරියේදී මෙතෙන්ට ගේන්න යනවා. දැන්ට අපි විශේෂ පාළුවක් ගෙනල්ලා තියෙනවා. මොකද වරුසාවන සමයේ මල් හැලිලා. මල් විකුණ අපිට මේක හිතා ගන්න පුළුවන්. ඒක අරලිය ගැන අධ්‍යයනය කරන අරලිය බලන්න යන ළමයින්ට අරලියන හොයාගෙන අපි අරලිය හදන්නේ මේ භූමිය ඇතුලේ විතරයි. අපි දැක්කට යාළුවගේ නිජ ප්‍රෝයන කළා. කියන්නේ කිරි සහිත ශාකනේ. කිරි තියෙන්නේ වාෂ්පීකරණය අඩු කරන්න. ගස්වල මේ පත්‍ර හැදිච්ච පොලේ දිස්න ගහන පොලිතින් එක වගේ තියෙන වාෂ්පීකරණය ඒව වියලි කලාපේ ශාක. මේ මහනුක කියන ශාකය අපේ ලංකාවේ තියෙන විශාල මූල පද්ධතිය සහිත හැදෙන ශාක මේ මහනුක කියන්නේ. මේක තනි ගහකට බලන අක්කර 5ක් කව කරන්න. ඔය ඉන්දියාවේ තියෙනලු උඩින් බැලුම් විශාල කැලෑවල්ලු පහළටම තනි ගහක්ලු. ඒ තරම් මේක විශාලව හැදෙනවා. ජප්තවල තියෙනවා. ඩෙල් පොලක් තියෙනවා. මෙතන අපි ජපනීස් ගාඩන් ඇඩිය නිර්මාණය කරන්න යනවා. මොකද ලෝකේ ගාඩන් ගත මේ ජපනීස් ගාඩන් 60 හරි වෙනවා. යාල පාරමක් හැදුවොත් හැඩේ වෙනවා. යාල ගල්වල නිර්මාණ කරන වැඩි එක අපි තැනින් මේ කල් කියලා බාල තියෙන්නේ. යාල වතුර නිර්මාණ කරන වැඩි ඒක අපි මැදින් යාලක් හදන්නේ. යාල හදන ගස් ඔක්කොම බොන්සයි විදිහට හදන්නේ. ඒකයි මේ නුග හිටවල අපි කඳන් අපල බොන්සයි විදිහට හදන්නේ. ඉදිරියට අපිට පොඩි පොඩි ජපන් ගාඩන් එකකට දාලා දකින්න පුළුවන්. අර පාර දෙපැත්ත බුළු. අරලු බුළු නෙල්ලි කියලා ත්‍රිපල හදන්නේ. එකෙන් බුළු කියන ශාකය. දැන් මේ පාර කොම්මේ අපි අනෙක් බිස්නස් මෙන්න විනා නුක. අපි කියලා පෝච්චල හදන්නේ මේ නුකේක. නෑ නුක. කරුමුල් පහලට එන නුග විශේෂ වලනේ. හැම නුගේකම අර මූල පද්ධතිය පහලට එනවා. කරුමුල් කියලා නේද කියන්නේ මේ කටි මුල කියන ගහ ඔය මැද තියෙන පොඩි ගහ නේද කටුයි බ්ලා කටි මුල ඔය වැරදි කළා අපායට යන ගහ වැඩිපුර ෆෝන් පාවිච්චි කරන ළමයි තමයි අපි කියන එකට වදන්න බෑ තරම් විශාලව හැදෙනවා තාම පොඩිනේ ගහ දවස් ගාන යාළුවෝ ඉඳන් ඉන්නේ අර බලගිය ගහකුලාම කටු තියෙනවා. ඔය දලුක් කියන්නේ පතක් කුලේට අයිති මාංශල ශාක. ඔය පතක් හැදෙන්නේ කාන්තාර අපේ ලංකාවේ කාන්තාර නෑ. අපි බලන්නේ එකේ ගොඩාක් තියෙන ඇමරිකන්, ආෆ්‍රිකන්, ඕස්ට්‍රේලියන් මැදපෙදික කාන්තාරවලගේ ශාක. දැන් අපි මේ බලන්නේ එකේ තියෙන පතක් හා මාංශල ශාක. මාංශල කියන්නේ ඔය පත්‍ර ඝන, ජෙල් එක වැඩි. ඕමාරිකා මාංශල ශාක, අක්කපාන මාංශල ශාක. තේන? මේ දලුක් කියන්නේ මාංශල ශාක. ඒවට දැන් කොච්චර කාලෙද මේ ගස්ද මේවනම් සාමාන්‍ය විශාල කාලයක් නැහැ මේව සාමාන්‍යයෙන් අවුරුදු මේක ඇතුළට ගිහලා බලන්න ඇතුළට අවමටම බලාගෙන ඉල මැද කොටසට යන්න පොඩි අයට අල්ලන්න දෙන්න එපා හැම ගහකම තියෙන්නේ කටු අර දලඹුව ගැවුනා වගේ තමා පල්ලෙන්න ඇතුළෙන් අවමටම බලාගෙන ඉල මැද කොටසට යන්න ඔයකම බැලි ඔයා Tá,
දාලා ඉන්නේ. මේ පොදු රාජ්‍ය මලේ කවය. ඒ කියන්නේ පොදු රාජ්‍ය මලේ චෝගම් එකේ පැල සිටීමේ උත්සවය තුන මේ ග්‍රවුන්ඩ් එකේ 2013 නොවැම්බර් එදින අපේ රට නියෝජනය කළා අපේ ජනාධිපතිතුමා හිටපු නිර්ලු පැලේ තමයි මේ කළුපාඩු බෝඩ් කරලා තියෙන්නේ. ඒක ගොඩක් අය නිර්ලු කිකම මාස යන්නේ පොල් වලට. හැබැයි මේක තමයි නිර්ලු කියන හරිසාව. 2013 නේ. මේ මලිත්තන් කියන ශාකේ මේ පාර උමම් මාර්ගයක් හදන්න යනවා. ගස්සකට යාකල්ල සීමලා පාන්දු නුඹ කැලේ මෙතන රටින් විදියට. මේකයි තියෙන වෙනස තමයි ඉස්සර ආගමික නායකයන්ට දක්වලා දෙන දෙහැටි කියලා පිළිගන්නේ මේක අසරතු. ඔය කර්ම බෝම්බුවක හොඳකට දෙහැටි ගහ කියලා කියනවා. මේ තියෙන රාජ්‍ය නායකයන් අතින් හිටු පැල අදාරට දාලා පැලේ නම සම්පූර්ණ විස්තර මේ බෝඩ් එකේ තියෙනවා. මේවා රාජ් මේ මුලින්ම තියෙන ඇද්දෙමට මේක කොම් බයෝබැක් කියන එක මන්නාර මේ ටෙල්ක් වල තියෙන කඳ විශාල ගහ. කඳ හැදෙන පස්සේ අර වතුර ලිටර් ලක්ෂ ගණක් ගබඩා කරගෙන මේ හැකියාවක් තියෙනවා. හරියට වැඩිරු ගහක් වට කරන්න හරියට වැඩිරු මිනිස්සු 20ක් අත්අල්ල ගන්නවා. ඊතරම් මෙයාගේ කඳ විශාල වෙනවා. එයාගේ නිජබිම අප්‍රිකාව ලංකාවට ගෙනාවගේ ලන්දේත පුදුකිසකට කලින් ලංකාවට අපු වෙලෙන්නු. යාළුවා ගෙනාව පුටුවන්ට කන්න දෙනවා ලින්න බේක් කරන් යාළුවා දැන්ට ගලා හංගොත් තමයි මන්නාර මේ ඩෙල් දුකට තියෙන්නේ. ඔය ඩෙල් කියන්නේ සස්වගාල තිබෙන තැනක් නෙවෙයි. ඒක තැනක තියෙන්නේ. මේ ගහගන්න විස්තර තිබුණ ඉස්සර 7 හරි 8 හරි වීඩියෝ අපි ගිය ගාන කහ. ඒක තමයි. මේක ලික් කරලා පිට දැන් ලෝකේ තියෙන බරපතල ගණන්ත් එක්ක වැඩිම ලීයේ පොලිසියට බැටම් පුළුවන් දෙන මේක ලීවල. මේක තෙලඹු. මේව රාජ්‍ය නායකයන්ගේ පැල නිසා විශේෂ අවධානයක් යොමු කරනවා. ඒ කියන්නේ පොදු රාජ්‍ය මල්ලක් ඒක රාජ්‍යලා එකම මොහොතේ ලෝක පැණිට පළවෙනි අවස්ථාවලදී මේක නම් කරනවා. මොකද මේ වගේ ප්‍රමාණයක් එකම හතරලක කිසිවටක හදලා නැහැ. මේක ගහක්වත් ඒ රාජ්‍ය නායකයන්ටවත් ඒ රටවත් ආණ්ඩුක ශාක නෙවෙයි. අපේ රට අවශ්‍ය පැලක් රාජ්‍ය නායකයන් හිටෝගෙන මේ දෙකම පළු. වලහගේ ආසම් පරතුනේ පළු කියන්නේ. ඔය විල්පත්ති ගොඩක් පළස්සනකට පළු නිසා. ඒ පළු කියන්නේ පැණි අධික පළු තුනක්. කල්මිල්ල කුඹු මාදා ඔය රවුමන දෙනේ රාජ්‍ය නායක 52 දෙනෙක්ගේ පැල. 2013 චෝගමක ලංකාවේ තිබුණේ ඊ වෙලාවේ රාජ්‍ය නායකයෙක් කියනලා හිටෝගෙන. දැන් අපි ඇතුල් වෙන පාර තල් වලින්. ඒ ගෙඩියම තාම නැහැ. ඒක හැම කාමකම ඉඳලා. ගෙඩිය මොකද කරන්නේ? යටි අවුල එක. මේ පාවිච්චි කරන්නේ නැහැ මේක. මේ කපලා ගන්න. ඔව් ඒක කපන්නේ. සික්කරන්නේ අපා. ඒක මොකක්ද එහෙම දන්නේ නැහැ ඩක්ටර්. මේ උදේට ඔක්කොම ගෙඩි අවුල් අවුල් අයින් කරන වැටෙන්නේ. ඒ ගෙඩි තල්ගස් කරලා ඇටිලා පැලලා තියෙන ඇට වෙන්නේ. අපි ඇතුල් වෙන පාර ඇහැල මේ වම් පැත්තේ ඔසු වෙන කවුසද පැල මේක අක්කර 6ක් තියෙනවා. ඇතුලේ හැම පාරම හදන්නේ කොමාරි කවුලි. මර පොතලිඹුඩි කියන ගහ වැල අල්පාට බෝඩ් එකක් එක යක් තාම පොඩි කඳ හැදෙන ලොකුවට. ජොබ්බු කපල අපිට වතුර බොන්න කියන්නේ. ඔව් වැලවල. කඳ වගේ හැදෙන ලොකු. පොතලිඹුඩි කියන අපේ ලංකාටානික ඒකදේශී ශාකයක්. දියවැඩියට 90%ක් ඖෂධ හදන්නේ පොතලිඹුඩි කියන ශාකයෙන්. යෝජිත කාන්තාර ගැඩයක් අපි හදන්නේ ලංකාවේ කාන්තාරයක් නැහැ ඉස්කෝලෙකට පෙන්නන්න. පාර අවසානයේ මුහුදවැලි ගැල පුරවල කාන්තාර දිශාක හදනවා. ඔය ඉන්දි රටි ඉන්දි පතක් වගේ ශාක දැන් ඉන්දි රටි තමයි පොල්ගස් වගේ හදලා තියෙන්නේ. ඔව් ඔය උසට තියෙන රටි ඉන්දි පහළින් තියෙන ඉන්දි රටි ඉන්දි කියන්නේ දෙක. ඉන්දි කියන්නේ අපේ ගමේ හැදෙන එක. ස්කෝලින් හරියට එනවා ඇතිනේ. තල කියන ශාකේ තල. අපි අතෙන් දැක්කේ තල් මේ තල කියන්නේ දෙකක්. අර තල කියන්නේ කනතල කැරලි නෙවෙයි. අර කියන්නේ තල මල පිපුණොත් ගම් හතක් පාවල වෙනවා කියලා කියන්නේ. මේක ගහට මෙන්න එක මලයි. මල පිටත ගහ මැරෙනවා. අවුරුදු 50කට පස්සේ ගහේ මල එන්නේ. අපේ අතීත ශාල සටහන් කරේ මේ තලකොළ වල පුස්කොළ පොත් සියල්ල හැදුවේ තලකොළ වලින්. ගම් හතක් පාවල ඒ මල පිපුණාම මැරෙනවානේ. ගහේ අවසානයේ මල එන්නේ. ඒක ඇත්තද කියන එක? ගහත් පාවලේ ඒක මල තියෙන මලේ තියෙන වර්ණාව තමයි ඒ මලට තරවල සත්තු වෙනවලුනේ මේ මැස්සු හරි කවුරු හරි එනවා. මේ තේන ආද වැවතුනේ දෙවෙනි වැව. මලිත්තන් ගස් වැව. හරි ඉන්නේ කිඹුලෙක් කර මැද මේ. දැක්කද? මේ මෙතනද? ආනේ අත ගියා. අර හෙවණැල්ල වගේ තියෙන. කිඹුල ගෙනත් දාලා නෑ. ගොඩින් ඇවිදලා එනවා. කිඹුළු තලගොයි වගේ වතුරෙන් ඇවිදිනවා. කියන්නේ ගොඩින් ඇවිදලා එනවා. මේක මොකද්ද? එහෙම ඇවිල්ලා නැත. මේ බලන්න ඕන. පහළට ගියට අපිට ඔක හැඩ ඒ නෑ. ඔය ඇඟිලි වගේ තියෙන පලාපෙති මැද තියෙන ලී වැල. මේක විදිමත් උද්‍යානයක් විතර පහත් විදිහ. මෙන්න එකක් ඉන්නෝනේ. මේ පිටින මල අඩිය 80ක්
මල අපි පොල්ලක් ගන්නවා. එතකොට මේ මල පරණුවි මාස 6ක් පවතිනවා. මල වලින් අධිකයි. ගම් හතේ මිමැස්සු මලේ නවතින මාස 6ක්. ගම් වල පරාගන ගන්න ඔව්. අස්සකද අන්න බලන් ඉන්න විනාඩි 10ක් දෙන්න බැරි වෙන්නේ. කිඹුලි ඉතින් අර විදිය කිඹුලි කියන්නේ කියලා. දැන් නරකට බලන් ඉන්නේ. අයියෝ අයි මොකෙද ඉන්නේ පොඩි එකේ බලපාන ඉන්න කලින් මං ඉන්නේ එයා කොළ පාට කන් කියන්නේ චූටිනේ ලොකු නම් කොළ පාට කති හැදෙනවා අර තුඩනේ දියෙන්නේ මේ ගස් අපි අතන දැක්කේ මෙතන අපි මේ නිම්නයක් නිර්මාණය කරන මේ නිම්න මාවත දැන් අපේ ඉස්කෝලේදී ළමයිකු නිම්නයක් ගැන කියවට යටට මෙතෙන්ට આવත් වැටෙනෝනේ නිම්නයක් ගැන උස්පින් දෙකක් අතර ඇති පහක් බිමක් ගඟක් බහින්නේ නිම්නකින් ඔය ගඟක් බහින හැඩයක් අපි හදලා දැන් මෙතන වතුර පාරක් ගියා ගැන්ඩියගේ පහට බහැලා යනෝනේ අපි අර ඈත වතුර ටැංකිය ළඟ ඉන්න දැක්කද මේ ඔක්කොම පැල හදන්න තවාන් තියෙන ඒ නිසා අපිට මේ ඇතුළට යන්න දෙන්නේ නැහැ. මෙතන අර දොර අරපි එකක් තියෙනවට ඕන නම් ඒක ඇතුළට ගිහලා බලන්න පුළුවන් විසිතුරු ශාක විශේෂ තියෙන්නේ. මේක රැප් ප්ලාන්ට් වලක තියෙන ටිරෙන්සියා කියලා කියන වාතයේ තියෙන පෝෂක පදාර්ථ තුන ජීවත් වෙන ශාක තසත් එක කිසිම සම්බන්ධතාවයක් නැහැ. එයා ලී කැලල කර සිනිඳ කරගෙන එල්ලුවට පස්සේ ආ හොඳට හැදෙනවා. එයා ප්ලාන්ට් ටිරෙන්සියා. Oh, correct. मैं अली तो इतने यहाँ पे अली ना. फिटिंग इनमें थी सिंगदा मता करने दे ये देख ले इसको ये निकाला तो අපේ පන්ටේ කුඩියම තමයි ගමන අවසන් කරන්නේ. අපි මෙතනින් ඉන්නේ ගියේ.
ඔය බයින්න කලින් බලන්න ෆෝන් පර්ස් එකම වැටිලා ඇති සීට් එකට. මෙතන පඩිපෙළෙන් පාරේ බහැලා යන්න පුළුවන්. අර තියෙන වොෂ්රූම් එක වලට පාවිච්චි කරන්න පුළුවන්. හොඳේ. ඉතින් පාර.